හරි අදත් අලුත් මේ දවසක් කියන්නේ අදත් වැඩට ගිහිල්ලා දැන් එන ගමන් හවස 4:00යි වෙලාව. දැන් මම මේ ආව ස්ටේට් ලයිබ්‍රරි එකට වික්ටෝරියා ස්ටේට් ලයිබ්‍රරි කියන තැන. ඒ කියන්නේ මේක හැමදාම මම පාස් කරන් ගියා මෙතනින්. මට මේක ඇතුළට යන්න පුළුවන් ද බැරිද කියලා මම දන්නේ නැහැ. නමුත් කිව්වා යන්න පුළුවන් කියලා. ඒක නිසා මම බලන්න වීඩියෝ කරන්න පුළුවන් ද දන්නේ නැහැ. අපි try එක දාලා බලමු. යන අතරම ඉස්සරහා තියෙනවා චෙස් බෝඩ් එක. හලෝ මේක ඇතුළට යනවා. පල්ලේ දැක්කේ උඩරාවල පස්සේ වෙනම ඩෝම් බැල්කනි කියලා එකක් තියෙනවා. මේකෙන් තියෙන්නේ අපේ අර පල්ලේ ලයිබ්‍රරි එක අපිට පුළුවන් උඩට බලන්න. බලමු මෙතන view එක කොහොමද තියෙන්නේ කියලා. ස්ටේට් ලයිබ්‍රරි වීඩියෝ සෙට් එකෙන් පස්සේ අපි කෙලින්ම ගියේ මෙල්බර්න් ස්කයි ඩෙක් එකට. ඒකට යන්න CJ එහෙම නැත්නම් කනිෂ්ක මාව හොයාගෙන මෙල්බර්න් වලට ආවා. එයා ඕස්ට්‍රේලියාව වල දැන් ගොඩක් කල් ඉඳන් ඉන්නේ. ඉතින් අපි දෙන්න යුනිවර්සිටි කාලේ එකම රෝ එකේ හිටපු 4-5 දෙනාගෙන් එක්කෙනෙක්. ඉතින් උගේ කාලෙට පස්සේ නොස්ටැල්ජික් මෙමරි එකක් ආවෝ CJ එක සෙට් වෙන්න හම්බෙච්ච එක. ඉතින් මෙතනින් එහාට බලමු ස්කයි ඩෙක් එකේ මොනවද බලන්න තිබ්බේ කියලා.
හම්බුණා ස්කයි දෙකේ වීඩියෝ එක බලනවා මෙයා තමයි අද සිටි ටුවර් ගයිඩ් දවසින් දවස් එක ඉන්නවා හරි ෂෝක් ඕද වන්ඩිය හම්මා පොල්ලො සැපේ ඉන්නේ පාකින් පේ කරන හයිට් දැන් ඒ ස්කයි දෙක්කේ බැලුව එක විඩියෝ ටික දැක්ක දැන් මගින් බැහැලා කොල්ලා යනවා ගම්බින් බලා මට නැවතත් සුපුරුදු හොටෙල් රූම් එකට යන්න තමයි තියෙන්නේ